ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා YT කලිසම් රිටර්න් කරන්න නැද්ද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි YT කලිසම් ගැන කතා කරමු. වෙල්කම් බැක් කියලා අලුත්ම වීඩියෝ එකට හැමෝම සාදරයෙන් පිළිගන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපිට එන්න තියෙන අලුත්ම ඉවෙන්ට් ගැන. ඉතින් අපිට අලුතෙන්ම රිටර්න් කරන්න තියෙන අලුත්ම ඉවෙන්ට් එකක්. ඉතින් ඒ තමයි YT කලිසම්. ඉතින් මේ වෙද්දි සර්වර් කීපයකටම රිටර්න් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් සතියකට දෙකකට කලින් ගොඩක් සර්වර් වලට දීලා ඉවෙන්ට් එක එන්ඩ් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඉතින් අලුත්ම channel එකේ අලුත්ම වීඩියෝ එකක් දාන්නේ. ඒ හින්දා ඔයාලා මේ වගේ අලුත් දේවල් දැනගන්න කැමති නම් අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම තමයි ඉදිරියට අපේ අප්ඩේට් එකෙන් පස්සේ එන්න තියෙන දේවල් ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න ready වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ channel එකේ වීඩියෝ එකක් දාන්නේ ගොඩ කාලෙකින් Free Fire වීඩියෝ එකක් දාන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම channel එක sub කරලා bell එකත් all කරලාම තියාගන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මම එක සර්වර් එකකට යද්දි මෙන්න මේ විදිහට YT කලිසම් green YT කලිසම් set එක female male විදිහට return කරලා තිබ්බා token tower event එකකට. ඉතින් ඒකේ අපිට bundle set එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සතියකට කලින් event ගොඩක් ඇවිල්ලා තිබ්බ server වලට ඒවත් end වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැනටත් server දෙක තුනකම මෙන්න මේ YT කලිසම් return කරලා තියෙනවා. YT green ඒ වගේම yellow ඒ ඔක්කොම return කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙන්නට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ event එක අපිට රිටර්න් වෙයිද නැද්ද කියන එක. ගොඩ දෙනෙක් මගෙන් මැසේජ් දාලා ආපු හින්දා තමයි මේ ගැන කතා කරන්නේ. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ Gaming Ghost Academy YouTube channel එකේ මම වීඩියෝ එකක් දැම්මා fist එක one spin එකෙන් ගත්තා කියලා. ඉතින් ඒක ගොඩ දෙනෙක් edit කියලා දාලා තිබ්බා. ඉතින් ඒක edit තමයි. මොකද කියනවා නම් ඒක මං spin කරේ වෙන account එකකින්. ඒ account එකෙන් spin කරලා මං ඒ trick එක කියලා දීලා තමයි මගේ account එකේ වීඩියෝ කෑල්ලක් අරගෙන අර spin කරපු එක දාලා වීඩියෝ එක edit කරලා දැන් මේ ඔයාලට අඩු ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඉතින් ඔයාලා කැමති නම් ඒ ට්‍රික් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක්ට ආවා කියලාත් තිබ්බා. ඒ වගේම තමයි ගොඩ දෙනෙක් එක එක කමෙන්ට් දාලාත් තිබ්බා. කොහොම හරි එක්කෙනෙක් හරිය ට්‍රික් එක යූස් කරලා ඒ 50 ස්කින් එක ගත්තා නම් ගොඩක් සතුටුයි. මොකද එක්කෙනෙක් ගැට ඩයමන්ඩ් ඉතුරු වෙන හින්දා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මං මේ විදිහට සර්වර් වලට යද්දි මට හම්බුණා වියට්නාම් සර්වර් එකේ සුපිරි මිස්ට්‍රි ෂොප් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මිස්ට්‍රි ෂොප් එක ගැන දැන් කතා කරමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම female male bundle එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ලස්සන ඩිසයින් කරලා තියෙනවා. white bundle දෙකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සර්වර් එකෙත් මේ විදිහට මට ලක් එක 60ක් ආවා. ඉතින් අපි බලමු මේ සර්වර් එකේ මොනවද තියෙන්නේ කියලා මිස්ට්‍රි ෂොප් එකේ. කොහොම හරි මම මේ වෙද්දී මිස්ට්‍රි ෂොප් කීපයක්ම දැක්කා සර්වර් කීපයකම. ඉතින් කලින් වීඩියෝ වලුත් දැම්ම කට්ටිය දකින්න ඇති. කොහොම හරි මේ සර්වර් එකටත් සුපිරි මිස්ට්‍රි ෂොප් එකක් ඇවිල්ලා තියෙන. ඉතින් මේ එක සර්වර් එකකටවත් මේ හොඳ නැති මිස්ට්‍රි ෂොප් ඇවිල්ලා නැහැ. ඉතින් අපේ කරනම් ආවොත් එන්නේ වැඩක්ම නැති මිස්ට්‍රි ෂොප්. කොහොම හරි මේ සර්වර් වලට නම් සුපිරි මිස්ට්‍රි ෂොප් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මම දන්නවා ඉන්දුනීසියන් සර්වර් එකේ බ්‍රසීල් සර්වර් එකේ වගේ ප්ලේ කරන අය ඉන්නවා. ඉතින් ඒ වගේ මේ සර්වර් එකක් හදාන්න ප්ලේ කරොත් ඔයාලට ඒවට টොප් අප් කරලා මේ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් එහෙම ගොඩ දෙනෙක් ඉන්නවා ප්ලේ කරන අය. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මිස්ට්‍රි ෂොප් එකේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ වගේ අලුත් දේවල් දැනගන්න අලුත් දේවල් බලන්න Gaming Ghost Academy YouTube channel එක වගේම මේ channel එකත් sub කරලා bell එක all කරලාම තියාගන්න. channel තුලේම අලුත් දේවල් හැමදාම වගේ අරගෙන එන මේ හින්දා අනිවාර්යෙන් මේ channel එකේ වීඩියෝ එකක් පුළුවන් තරම් share කරන්න. ඒ වගේම අද වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කතා කරන්නේ YT කලිසම් ගැන. ඉතින් තව මේ වීඩියෝ එකෙන් කතා කරනවා තව event ඇවිල්ලා තියෙනවා YT කලිසම් වෙනස් server වලට. ඉතින් ඒ වගේම අපිටත් ගොඩක් දුරට token tower event එකකට එහෙම නැත්නම් luck royal event එකකට එහෙම නැත්නම් faded wheel event වලට රන් එන්න luck royal හෝ අපිට rin event එකකට එහෙම නැත්නම් token tower event එකකට තමයි අනිවාර්යෙන් මේ YT කලිසම් return කරොත් return කරන්නේ. ඉතින් මේ විදිහට මිසි ෂොප් එකේ නම් සුපිරිම item ටිකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සුපිරිම bundle තියෙනවා. ඒ වගේම සුපිරිම ඉමෝට් තියෙනවා වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සර්වර් එකකට මෙන්න මේ විදිහට yellow ඒ වගේම තමයි මේ විදිහට green ඒ වගේම blue මේ කියන හැම white කලිසමක්ම return කරලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්නවා මේකත් වෙන සර්වර් එකකට return කරලා තිබ්බ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට white කලිසම් set එකම return කරගෙන යනවා. මං හිතන්නේ අපි සර්වර් එකටත් ඔහොම return වෙයි මෙන්න මේ white කලිසම් ටික. ඉතින් ගොඩ දෙනෙක් ආසාවෙන් ඉන්නේ මෙන්න මේ ටික ගන්න. ඉතින් අර අලුත් අය නම් මේවා ගන්න ගොඩක් ආසාවෙන්
ඉන්නේ. මොකද අර අලුතෙන් ගේම් එකට ආවට පස්සේ මේ වගේ අර සාමාන්‍ය සුපිරි ලුක් එකක් තියෙනවා. ඉතින් ඒ ලුක් එකත් එක්ක ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ මෙන්න මේ වයිටි කලිසම් ටික. ඉතින් මෙතන පරණ වයිටි කලිසම තමයි බ්ලූ වයිටි කලිසම. ඉතින් ඒ වගේම ඊළඟට ආයේ මං හිතන්නේ රෙඩ් එක, ඊට පස්සේ ආවේ යෙලෝ එක, ඊට පස්සේ ග්‍රීන් එක ආවා, ඊට පස්සේ වයිටි කලිසම ආවා. ඉතින් ඕ සෙට් එක තමයි පිළිවෙලට ආවේ. ඉතින් මේ විදිහට ටෝකන් ටව ඉවෙන්ට් එකකට ඇවිල්ලා තියෙන රින් ඉවෙන්ට් ටෝකන් ටව නෙමෙයි සෝරි රින් ඉවෙන්ට් එකකට ඇවිල්ලා තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකත් අපිට මේ විදිහට බලා ගන්න. මේ විදිහට හැමෝටම බලා ගන්න පුළුවන් රින් ඉවෙන්ට් එකකට ඇවිල්ලා තියෙනවා ඉමෝට් එක, ඒ වගේම අනිත් වයිටි කලිසම් සෙට් එක මේකත් සර්වර් එකකට ඇවිල්ලා තිබ්බේ. ඒ වගේම තමයි දැන් ඔයාලට බලා ගන්න තවත් සර්වර් එකකට ඇවිල්ලා තිබ්බ ලක් රොයල් ඉවෙන්ට් එකක් විදිහට ආපු මෙන්න මේ කලිසම් සෙට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් විදිහට ඒ ගොඩක් දුරට අපිටත් එහෙම නැත්නම් අර අලුතෙන්ම අපිට එන්න ඉවෙන්ට් එකක් අර මම හිතන්නේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකක් කියලා. අන්නේ ඉවෙන්ට් එක විදිහටත් ගොඩක් දුරට දෙන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි අපිට මේ වාවොත් ගන්න පුළුවන්. ඉතින් මල් ළඟ නම් මගේ account එකේ නම් මං හිතන්නේ හැම වයිටි කලිසමක්ම තියෙනවා. අලුතෙන් ආවොත් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟට ඔයාලට මොන වගේ වීඩියෝ එකක්ද ඕන, මොනවා ගැනද ඕන කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක sub කරලා bell එක all කරලාම තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ දිගටම අරගෙන එනවා. එහෙනම් ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සම් වෙන්න, කට්ටියම ජය වේවා.